Hi, welcome back to my YouTube channel. අද මං ගෙනාවේ ජේසන්ගේ බර්ත්ඩේ vlog එක. අදට එයාට අවුරුදු 3ක් වෙනවා. ඉතින් බලන්නකෝ කාලේ ගත වෙලා දන්නේම නැතුව මගේ මේ චූටි බට්ටා ටික ටික ලොකු වෙනවා. ඉතේ නැකිටල එයාට විශ් කරලා මම ආවා කිරිබත් හදන්න. මොකද ජේසන්ගේ most favorite දේ තමයි කිරිබත්. මත් ඉතින් බර්ත්ඩේ එකට කිරිබත් හදනවමනේ උදේට. ඉතින් කිරිබත් ටිකත් ලෑස්ති කරලා මම පොඩ්ඩක් කෑම මේසේ ලෑස්ති කරා පොඩියට කියන්නේ ගෙවල් අහල පහලයට කෑම පිඟානක් දෙනවා කියලා. කෑම පිඟානක් කියන්නේ මම මේ පාර පොඩි මේ වියපු වට්ටි තමයි ගත්තේ. ඒ වගේ වට්ටියකට කෑම ටික දාලා දෙද්දිත් ලස්සනයි. අනිත් එක ඒ අයට ආයේ මොකක් හරි වැඩකට ඒක ප්‍රයෝජනෙට ගන්නත් පුළුවන් නේ. මෙතන තියෙන කෑම වලින් කිරිබත් එක විතරයි මං හදාගත්තේ. අනිත් ඒවා ටික අපි දන්න ගෙදරකින් කියන්නේ අපේ විශේෂ මොකක් හරි මෙහෙම උත්සවයක් තියදී අපි හදාගන්න එතනින් තමයි යාලා හරිම රසට පිරිසුදුවට හදලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි කෑම මේස ලෑස්ති කරගත්තේ. මගේ දිවියේ මට ලැබුණු වටිනාම තිලිනේ ඔයා මගේ දිවියේ පස්සේ ඉතින් හැමෝටම කිරිබත් කවලා දැන් ඉතින් යාට තේරෙනවනේ උදේ ඉඳලම හැපි බර්ත්ඩේ සෝං එක තමයි කී හිටියේ මේ හැමෝටම කිරිබත් කවලා එයාටත් ඉතින් හරි හැපි ඔබ සිටිවිලි මාගේ එකිනෙක අමුණා ගෙත්තම් කළා Happy birthday Jason. දැන් මේ ඔයාලා දකින්නේ මම ජේසන්ගේ බර්ත්ඩේ පාටි එකට ලෑස්ති කරගත්ත ඩෙකෝස් හදන විදිය. මට හරිම සතුටුයි මගේ පුතාගේ බර්ත්ඩේ එකේ ගොඩාක් ඩෙකෝස් මම තනියම ගෙදර හදාගත්තා. ජේසන්ගේ තීම් එක උනේ කාස්. එයාට මාර කාර් පිස්සුවක් තියෙන්නේ. ඒ තරමටම ආසයි. ඉතින් මං හිතුවා එයාගේ බර්ත්ඩේ තීම් එක එයා ආස දේ වුණොත් හොඳයි කියලා. ඉතින් ওই විදිහට මං ඉඩ ලැබෙන වෙලාවට ටික ටික මේ දේවල් ගෙදර හදාගත්තා. ඇත්තටම මම මුලින්ම කාස් තීම් එකට ඔය ඕන කරන ඩෙකෝස් කොහෙන් හරි ගන්න තියනවාද කියලා බැලුවා. ඒත් මට ඒවා හම්බුන්නේ නැහැ. ඔය ට්‍රැෆික් කෝන්ස්, බර්ත්ඩේ හැට්ස්, gift box එක පවා මං හෙව්වා. ඒත් මට ඒවා හම්බුන්නේ නැහැ. ඊට පස්සේ තමයි මං හිතුවේ නෑ මම මේවා ගෙදරම හදා ගන්නවා කියලා. ඉතින් මේ දේවල් අපි තනියම කරගද්දී ඒවල තියෙන වටිනාකමත් වැඩිනේ. කවදා හරි දවසක ජේසන් ලොකු වෙලා මේ දේවල් දකිද්දි එයාටත් ඇත්තටම ආස හිතෙයි. සුදු පුතාට හිතෙයිනේ ඉතින් එයාගේ අම්මා හරිම ආදරෙන් එයාට මේ දේවල් කරලා දීලා තියෙනවනේ කියලා. ඉතින් ওই විදියට තමයි ওই දේවල් මම කරගත්තේ. පාටි එකට දවස් 3-4කට කලින් මම ওই ටික ඔක්කොම හදාගෙන ඉවර කරගත්තා. නැත්තම් කලබලෙ මුකුත් කරගන්න බැරි නිසා. මේ තියෙන්නේ මං හදාගත්තේ ඒවා ටික. ඇත්තටම මට ඒවා අන්තිමට දකිද්දි තාස හිතුණා. ඒ ටික මට ලස්සනට කරගන්න හම්බුණා. ඉතින් ඊට පස්සේ ලට්ටපට්ට ඔක්කොම ටික පටවගෙන අපි ගියා පාටි එක තියෙන හොටෙල් එකට. පාටි එක තිබ්බේ වයිකල් සූරිය රිසෝට් එකේ. ඒ ගිහිල්ලා මං ඒ ගමන් ටේබල් ඩෙකෝස් ටික කරන්න පටන් ගත්තා. බෑක්ඩ්‍රොප් එක නම් මම වෙනම කෙනෙක්ට බාර දීලා තිබ්බේ. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ආරාධ්‍ය ඩෙකෝස් ඒ අක්කයි අයියයි හරිම ෆ්‍රෙන්ඩ්ලි. මට ඕන විදියට ඒ වැඩේ කරලා දුන්නා. ඉතින් මේ වෙලාවේ යාලා දෙන්නටත් මම තෑන්ක් කරනවා. ඒ වගේම කියන්න ඕනේ මම මේ කාස් තීම් එකේ මේ පේපර් ප්ලේට්ස්, කප්ස්, ඔය රෝඩ්ස් වගේ තියෙන ටේබල් රනර්ස් ඒ ටික ඔක්කොම ඕඩර් කරගත්තේ ෂීන් එකේ. කවුරු හරි කාස්තිම් එකේ බර්ත්ඩේ පාටි එකක් ගන්න ඉන්නවා නම්
එයාලට ෂීන් එකෙන් බලන්න පුළුවන්. ඒකම ජේසන්ගේ බර්ත්ඩේ කේක් එක ගැන නම් කතා නොකරම බෑ. මේ වෙලාවේ තමයි එයාගේ බර්ත්ඩේ කේක් එක ගේන්නේ. ඇත්තට මේක මට හදලා දුන්නේ සුගර් බී එකේ අනු අක්කා. මට ඒ වෙලාවේ නම් ඒක දැකලා හරිම ආස හිතුණා. මොකද මං ඒ අක්කට යවපු පික්චර් එකේ විදියට මට ඒක කරලා දීලා තිබ්බා. හරිම ලස්සනයි, හරිම නීට් එයාගේ වැඩ. සුගර් බී අනු අක්කා ඔයාට thank you so much. ඒ වගේම හරිම ආදරෙන් මතක් කරනවා ජයනි නංගි. එයා තමයි මට ඔය සපෝට් කරන්නේ. ඔයාට thank you. මම මෙතන ඩෙකෝස් කරන ගමන් ඉද්දී ඇත්තටම හොටෙල් එකේ ස්ටාෆ් එක අයත් ඇවිල්ලා මට කිව්වා ඩෙකෝස් ටික නම් හරිම ලස්සනයි කියලා. ඉතින් මට ගොඩාක් ආස හිතුණා. මොකද මම මේ දේවල් තනියම කරගත්තානේ. ඉතින් මම එතන වැඩ ටික ඉවර කරලා ලෑස්ති වෙන රූම් එකට ආවා. මම එදා දවසේ හොටෙල් එකේ රූම් එකක් අරගත්තා. මොකද වැඩවලට ලේසි නිසා. මේ වෙලාවේ පුතා නම් නිදි. එයාව නිදි කරවලා තිබ්බා. මොකද හවස් වෙද්දි නැත්තම් එයා ඇහැරගෙන හිටියොත් පාටි එක වෙලාවේ එයාට නිදිමත එනවා. ඒකින්ද මම කලින් මෙයාව නිදි කරා. ඉතින් ওই විදියට පොඩි මේකප් එකකුත් දාගෙන මම හිමේට ලෑස්ති වුණා. ඇත්තට මේක එහෙම ලොකු පාටි එකක් නෙවෙයි, චූටි පාටි එකක්. හරිම ලිමිටඩ් කට්ටියකට කියලා. ඒ කියන්නේ මගේ හිතවත්ම කට්ටියකට කියපු චූටි පාටි එකක්. ජේසන්ගේ යාළුවෝ, මගේ යාළුවෝ තමයි මම හිතන්නේ වැඩිපුරම ආවේදා. වෙලා ගත්ත චූටි පාටි එකක්. ওই විදිහට තමයි මම ඉතින් ලෑස්ති උනේ. මගේ ඩ්‍රෙස් එකේ ෆුල් ඩ්‍රෙස් එකේ වීඩියෝ එකක් නැහැ. මගේ ඩ්‍රෙස් එකේ ෆොටෝ එකක් මේ තියෙන මගේ ෆුල් ඩ්‍රෙස් එක. ඉතින් ওই විදියට ලෑස්ති වෙලා අපි ගියා. ඒතර එතන සේරම ටික ලෑස්ති. මේ ජේසන්ගේ ෆොටෝස් ගන්න යවත ආදරෙන් මතක් කරනවා චානු ෆර්නෑන්ඩස්. ලස්සනට ෆොටෝ ටික කරලා දුන්නා. ඉතින් එයාගේ ෆොටෝ ෂූට් එක කලින්ම කරගෙන අපි පාටි එකට ආවා. ඒ කට්ටියත් ඇවිල්ලා අපි එද්දි ඉතින් පොඩියට සෙල්ලම් කරන්න බැලුම් ඩෝම් එකක් තිබ්බා. පොඩි අය නම් ඇත්තටම කණ්ඩවත් ගන්න බැරුව ගියා එතනින්. ඒ වගේම මම මේ වෙලාවේ සූරිය රිසෝට් එකේ ස්ටාෆ් එකත් මතක් කරනවා. එයාලත් හරිම සපෝටිව්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. මගේ මේ ඉවෙන්ට් එක ලස්සනට කරගන්න ගොඩාක් හෙල්ප් කරා. විශේෂයෙන්ම මිස්ටර් ශනුක මට ගොඩාක් උදව් කරා මේ වැඩේ ලස්සනට කරගන්න. මිස්ටර් ශනුකටත් මම මේ වෙලාවේ තෑන්ක් කරනවා. ඉතින් ඒ විදිහට තමයි ජේසන්ගේ බර්ත්ඩේ පාටි එක හැමදේම ලස්සනට එදා දවසේ හරි ලස්සනට ගත වුණා. ඉතින් ඒ විදිහට එහෙනම් මම මේ vlog එක ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් bye bye.